සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද නම් අරගෙන ආවේ Kaiju number 8 කියන anime එකේ පළවෙනි episode එක. එහෙනම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. ඔයාලා ඩන්ඩරන් anime එක වගේම මේකටත් කැමති වෙයි. එහෙනම් අලුත් anime එකක් බලමුකෝ. වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයාලගේ comment වලට reply කරන එක මට මාර සතුටක්. එහෙනම් අපි යමු Kaiju number 8 බලන්න. කතාව පටන් ගන්නේ මහා විනාශයකින්. ජපානය කියන්නේ ලෝකයේ වැඩිපුරම කයිජුලා පහර දෙන රට. කයිජුලා කියන්නේ යෝධ රකුසන් ජාතියක්. කතාවේ මුලින්ම අපිට පෙන්වනවා නගරයක් මැදට කයිජු කෙනෙක් කඩා වැදිලා මිනිස්සු බයෙන් දුවන විදිහ. හදිසි අනතුරු ඇඟවීම් නිකුත් වෙනවා. යෝකෝහාමා නගරය පුරාම කලබලකාරී වාතාවරණයක්. මිනිස්සු මේ කයිජුව දැකලා හොඳටම බය වෙනවා. මේ වෙලාවේ මෙතනට ආරක්ෂක හමුදාව එනවා. මෙතනදී අපි දකිනවා ජපාන ආරක්ෂක හමුදාව ක්‍රියාත්මක වෙන විදිය. එයාලගේ තාක්ෂණය, ආයුධ සහ කයිජු කෙනෙක්ව මනින විදිය මෙතනදී හොඳටම පෙන්නනවා. මේ රකුසා මීටර් 60ක් විතර උසයි. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න දෙයක් නැති තැනදී තමයි ආරක්ෂක හමුදාවේ තෙවරණ කාර්යාංශය එතෙන්ට පැමිණෙන්නේ. එම ඒකකයේ නායිකාව තමයි මීනා අසීරෝ. ඇයගේ කණ්ඩායම ඇවිත් එක දිගටම පහර දීලා කයිජුගේ අවධානය වෙනස් කරනවා. අන්න ඒ වෙලාවේ ඇය එක උණ්ඩයකින් ඒ රකුසාව විනාශ කරනවා. කයිජුගේ කතාව එතනම ඉවර වෙනවා. ඒක දැක්කහම මුළු රටම ඇයව වීරවරියක් විදිහට අගය කරනවා. හැබැයි මේ කතාවේ ප්‍රධානියා ඒ වීරවරිය නෙවෙයි. කතාවේ නියම වීරයා තමයි කෆ්කා හිබිනෝ කියන්නේ. මෙතන ඉඳන් එයාට කෆ්කා කියලා කතා කරන්නම්. එයාගේ වයස අවුරුදු 32ක්. එයා වැඩ කරන්නේ ආරක්ෂක හමුදාවේ නෙවෙයි. ආරක්ෂක හමුදාව රකුසන්ව මරලා ගියාට පස්සේ රකුසන්ගේ ඉතිරි වෙන කුණු සහ මස් කෑලි අයින් කරන මොන්ස්ටර් INC කියන සමාගමේ තමයි මෙයා වැඩ කරන්නේ. ඔන්න ඉතින් කෆ්කා එයාගේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. කෆ්කා එයාගේ වැඩේ හරියටම කරන කෙනෙක්. මෙතනදී ඇනිමේ එක අපිට හරිම ලස්සන පැත්තක් පෙන්නනවා. ඕනෑම වීර කතාවක රකුසන්ව මරනවා විතරයි පෙන්වන්නේ. හැබැයි මේ මස් කෑලි බඩවැල් අයින් කරන්නේ කවුද? ඒක හරිම අප්පිරිය සහගත ගඳ ගහන රස්සාවක්. කෆ්කා ඒ රස්සාව කරන්නේ හිතේ ලොකු දුකක් තියාගෙන. කෆ්කා තුන්වන කාර්යාංශයට බැන වැඩ කරනවා. කෆ්කට දුකයි හොඳටම. මොකද එයාටත් ඕන උනේ ආරක්ෂක හමුදාවට බැඳෙන්න. හැබැයි එයා ඒ තිබ්බ විභාග වලින් දිගටම අසමත් වෙලා දැන් මේ හීනය අතෑරලා දාපු කෙනෙක්. කොහොම හරි කෆ්කා එයාගේ වැඩ ටික ඉවර කරලා ගෙදර ඇවිත් ඉන්නවා. ඒත් එයාට දුකයි. මොකද එයාට ඕන උනේ කොහොම හරි ආරක්ෂක අංශයට බැඳෙන්න. මීනා කියන්නේ පොඩි කාලේ කෆ්කාගේ හොඳම යාළුවා. කෆ්කට දුකයි මීනා එක්ක එකට ආරක්ෂක කාර්යාංශයට යන්න බැරි වුණ එකට. කෆ්කා එක දේවල් හිතලා එයාගේ හිත හදාගන්න බැලුවත් එයාට ඒ වැඩේ කරගන්න බෑ. ඒ සීන් එක කට් කරාට පස්සේ කෆ්කා ආපහු පහුවදා වැඩට යනවා. එතනදී වැඩ කරන තැනට අලුත් කොල්ලෙක් එනවා. ඒ කොල්ලගේ නම තමයි රේනෝ ඉචිකාවා. කෆ්කාගේ ජීවිතය වෙනස් වෙන්නේ මේ රේනෝ ඉචිකාවා කියන අවුරුදු 18ක තරුණයෙක් මේ රස්සාවට පාර්ට් ටයිම් වැඩ කරන්න ආවට පස්සේ තමයි. ඉචිකාවා කියන්නේ හරිම උනන්දුවක් තියෙන ආරක්ෂක හමුදාවට බැඳෙන්න හීන මවන කෙනෙක්. රේනෝ කියන්නේ ආරක්ෂක අංශයට බැඳෙන්න පුහුණුව ලබා ගන්න කුණු අයින් කරන්න ආපු කොල්ලෙක්. එයා මුලින්ම කෆ්කාට සලකන්නේ අරමුණක් නැති හීන අතෑරපු වයසක මිනිස්සෙක් විදිහට. මෙතනදී කෆ්කා සහ ඉචිකාවා අතර ඇතිවෙන සංවාදය හරිම වැදගත්. කෆ්කා කියනවා ඔයා ලොකු වෙනකොට තේරෙයි ඔයාගේ සීමාවන් කියලා. හැබැයි ඉචිකාවා ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නම එක්ක ආපහු වැඩ කරන්න යනවා. කොහොම හරි කෆ්කා එතන වැඩ හොඳට කරනවා. ඒ නිසා කෆ්කා එක්ක වැඩ කරන්න තමයි ඉචිකාවාවත් යවන්නේ. ඉචිකාවාට මේ වැඩ හෙන අප්පිරියයි. කොහොම හරි වැඩ කරන අතරතුරේදී කෆ්කා ඉචිකාවාට මේ අප්පිරිය සහගත රස්සාවට හුරු වෙන්න උදව් කරනවා. ඊට පස්සේ කෆ්කාගේ උදව්ත් අරගෙන ඉචිකාවා එයාගේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි දවස අවසානයේදී ඉචිකාවා තේරුම් ගන්නවා කෆ්කා කියන්නේ හරිම කරුණාවන්ත සහ අත්දැකීම් තියෙන කෙනෙක් කියලා. ඊට පස්සේ ඉචිකාවා කෆ්කට කරපු උදව් වලට ස්තුති කරනවා. කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ ඉචිකාවා කෆ්කාට කියන ආරංචියයි. ආරක්ෂක හමුදාවට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 33 දක්වා වැඩි කරලා
ඒ කියන්නේ කෆ්කාට තව එක අවස්ථාවක් තියෙනවා ආරක්ෂක අංශයට බැඳෙන්න. ඒක අහලා කෆ්කට ගොඩක් සතුටුයි. දැන් අපි කෆ්කාගේ අතීතයට යමු. කෆ්කා සහ මීනා අසීරෝ කියන්නේ කුඩා කාලයේ යාළුවෝ. රකුසන් එයාලගේ ගම විනාශ කරපු වෙලාවේ එයාලා දෙන්න එකතු වෙලා පොරොන්දුවක් වුණා. අපි දෙන්න එකතු වෙලා ආරක්ෂක හමුදාවට බැඳිලා මේ රකුසන්ව අයින් කරලම දාමු කියලා. හැබැයි කාලයත් එක්ක මීනා පුදුමාකාර තැනකට ගියා. ඇය රටේම ඉන්න දක්ෂතම නිලධාරිනියක් වුණා. කෆ්කා පස්සේ ඉතුරු වුණා. ටීවී එකේ මීනා දකින හැම වෙලාවකම කෆ්කාට Taman ගැනම ලැජ්ජාවක් සහ දුකක් ඇති වෙනවා. එයාට හිතෙන්නේ එයා මීනාට උන පොරොන්දුව කඩ කරපු වැඩකට නැති කෙනෙක් විදිහටයි. කොහොම හරි දැන් දෙන්නම වැඩ ඉවර වෙලා යන්න ලෑස්ති වෙනකොටම එකපාරටම එයාලට රකුසෙක් පහර දෙනවා. මේ ඉතිරි වෙලා හිටපු යෝජු කෙනෙක්. යෝජු කියන්නේ කයිජුලාගේ ඇඟේ ඉන්න පරපෝෂිතයෙක්. ඉචිකාවා බය වුණත් කෆ්කා Tamanගේ අත්දැකීම් භාවිතා කරලා ඉචිකාවව බේර ගන්න හදනවා. මෙතනදි තමයි කෆ්කාගේ සැබෑ ගුණය පේන්නේ. එයා Tamanගේ ජීවිතය ගැන නොහිතා රකුසාගේ අවධානය Taman වෙතටගෙන රේනෝට දුවන්න කියනවා. ඒ වෙලේ ඉචිකාවා දුවලා ගිහින් බේරෙනවා. කෆ්කා කොහොම හරි යෝජු එක්ක සටන් කරනවා. කෆ්කා උගේ අවධානය වෙනස් කරලා ඈතකට එක්කන් යනවා. අන්න ඒ වෙලේ කෆ්කාට හොඳටම තුවාල වෙනවා. ඒ වෙලාවේ කෆ්කට දුවාගන්න බැරි වෙලා එක තැනකට හිර වෙනවා. ඒ වෙලාවේ යෝජුට අහු වෙනවා. යෝජු කෆ්කට පහර දෙන්න හදනකොටම ඉචිකාවා ඇවිත් කෆ්කව බේරගන්නවා. ඉචිකාවා ගිහින් ආරක්ෂක අංශයටත් එන්න කියලා තමයි ඇවිත් තියෙන්නේ. අන්න ඒ මොහොතේ ආරක්ෂක හමුදාව එතනට ඇවිත් රකුසාව ඉවර කරලා දානවා. ඒ ආවේ වෙන කවුරුවත් නෙවෙයි මීනා අසීරෝ. ඒ වෙලාවේ කෆ්කාට Tamanගේ පැරණි යාළුවාව මුහුණට මුහුණ දකින්න හම්බෙනවා. හැබැයි මීනාට එයාව අඳුරගන්න බැරි වෙනවා. ඒක කෆ්කාගේ හිතට ලොකු වේදනාවක් දෙනවා. ඒ වෙලාවේ කෆ්කාටයි ඉචිකාවාටයි තුවාල වුණ හින්දා දැන් මේ දෙන්නම ඉන්නේ රෝහලේ. ඉචිකාවා ස්තුති කරනවා කෆ්කාට Tamanගේ ජීවිතය බේරගත්තට. ඉචිකාවා කෆ්කාගේ හිත හදනවා. ඒ වෙලේ කෆ්කා තීරණය කරනවා ආයෙත් ආරක්ෂක හමුදාවට බැඳෙන්න උත්සාහ කරන්න. හැබැයි ඒ වෙලාවේ පුදුම දෙයක් වෙනවා. පොඩි පියාඹන රකුසෙක් එකපාරටම කෆ්කා ඉස්සරහට එනවා. ඌ කියනවා මම ඔයාව හොයාගත්තා කියලා. ඊට පස්සේ එකපාරටම ඌ කෆ්කාගේ කට ඇතුළට රිංගනවා. කෆ්කාට මේ වේදනාව දරා ගන්න බෑ. කෆ්කා වේදනාවෙන් කෑ ගහනකොට එකපාරටම එයාගේ මුළු ශරීරයම රකුසෙක් විදිහට වෙනස් වෙනවා. කෆ්කා දැන් කයිජු කෙනෙක්. ඉචිකාව සැරලා බලනකොට කෆ්කා ඉන්නේ යෝධ කළු පාට සහ නිල් පාට එකතු වුණ රකුසෙක් විදිහටයි. මෙන්න මෙතනදි තමයි කතාවේ නම හැදෙන්නේ. කෆ්කා කියන්නේ දැන් කයිජු නම්බර් 8. මේ වෙලාවේ මේ දෙන්නත් දෙන්නට දෙන්නා බය වෙනවා. රෝහලේ ඉන්න අයත් මේ වෙනස් වෙච්ච කෆ්කව දැකලා හොඳටම බය වෙනවා. ඊට පස්සේ රෝහලේ ඉන්න අය මේක ආරක්ෂක හමුදාවට දැනුම් දෙනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඔන්න ඉතින් මෙතනින් කයිජු නම්බර් 8 පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේදී අපිට බලා ගන්න පුළුවන් කෆ්කට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම අරගෙන එනවා. ඔයාලට මේ ඇනිමේ එක දිගටම ඕන නම් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.